මේ මානසිකව දුකක් නැතුව ඉන්නේ කොහොමද? අපි කොහොමත් වයසට යනවා, කොහොමත් ජරාවටපත් වෙනවා, කොහොමත් මැරෙනවා. මේ සිද්ධි දුකක් නැතුව දකින්නේ කොහොමද? ලෙඩ වෙනකොට දුකක් නැතුව ඉන්නේ කොහොමද? වයසට යනකොට දුකක් නැතුව ඉන්නේ කොහොමද? හුඟක් අය කරන්නේ මේ ගොඩාක් දේවල් මේ ඔළුවට දාගෙන විඳවනවා. ඒකනේ ගොඩක් ප්‍රශ්න තියෙන්නේ. ඇත්තටම මට පේන්නේ ජීවිතේ කිසිම තැනක කිසිම කෙනෙකුට ප්‍රශ්නයක් නැහැ. සිද්ධි ප්‍රශ්න කරගෙන විඳවනවා. මේ පොඩි දේවල් අල්ලගෙන ඒවට වටිනකම් දීලා ඒවට දුක් වෙලා සමහර දේවල් වලට ඕනවට වඩා සතුටු වෙන්න ගිහිල්ලා දුක් වෙලා තේරුම් නැතුව අල්ලගෙන දුක් විඳිනවා. බුදුහාමුදුරුවෝ ලෝකෙට ඉගැන්නුවේ මේ කිසිම දුකක් නැතුව කිසිම දෙයක් ගණන් ගන්න නැතුව හැම දෙයකම හොඳ පැත්තක් බලන්න. හැම කළු වලාකුළකම රිදී රේඛාවක් පවතිනවා. ඒක අපි දන්න ඕගොල්ලොත් දන්නවා. හැබැයි ඕගොල්ලෝ මේ අර කළු වලාකුළට දුක් වුණාට රිදී රේඛාවට සතුටු වෙන්නේ නැහැ. බුදුන් පෙන්වුනේ රිදී රේඛාවට සතුටු